සඳහන් වෙලා තියෙන. පින්වතුනි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ දුටුගැමුණු රජතුමාගේ අසංඛ්‍යයකුත් කල්පලක්ෂයක් පාරමී පුරාගෙන යන මේ මහා බෝධිසත්ව රජතුමාගේ පාරමී ශක්තිය. ඒ වගේමයි එදා වැඩහිටි ඊර්දි බල සම්පන්න ලක්ෂ ගණන් මහරහතන් වහන්සේලාගේ ඊර්දිමේ ශක්තිය. ඒ වගේමයි දෙවිවරුන්ගේ දිව්‍ය ශක්තිය කියන මෙන්න මේ කරුණු තුනම එකතු වෙච්ච ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨාන මේ සියල්ල මත ගොඩනැගිච්ච ලෝකේ පූජනීයම චෛත්‍යයක් තමයි රුවන්වැලි මහා සෑ භූමිය. හරිම අසිරිමත් තොරතුරු මේ රුවන්වැලි මහා සෑය ගැන සඳහන් වෙන්නේ. ඒ නිසා පින්වතුනි වර්තමානයේ අපිට ඔබට මේ ලෝකයාට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා හා සමානයි මේ ලංකා භූමියේ වැඩ සිටින ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබ බෞද්ධයෙක් නම් ඔබ තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් නම් මේ රුවන්වැලි